සුබ දවසක් හැමෝටම. මේ තියෙන්නේ රේසර් ගහන්න ගෙනාව සීලින් ෆෑන් එක. මේක රේසර්ද ගෙනා සවුත් වෙලා තියෙන්නේ. මම මේක කෑලි වලට ගලවලා තිනවා ඔයාලට පෙන්වන්න ලේසි වෙන්න. අපි මෙතන ඉඳන් බලන් යන්න. මේ තියෙන්නේ මේකේ තිබ්බ රේසර් එක. මේ රේසර් එක නම් ගොඩක් සවුත් වෙලා තියෙනවා. ඔයාලට පේනවා එක පැත්තක මේකේ තියෙන අර බෝල ටික සවුත් වෙලා හේතු වෙලා තියෙන්නේ මේ පැත්තෙන් බෑරින් එක. ඒක කැරකෙන්නෙත් නැහැ. අපි ඒ වෙනුවට මේ වගේ බ්‍රෑන්ඩ් නිව් රේසර් එකක් මේකට දාගන්නවා. ඔයාලට පේනවා මේ පැකට් එකේ තියෙන බ්‍රෑන්ඩ් නිව් රේසර් එක. මේ තියෙන්නේ මේකේ තිබ්බ වයින්ඩින් එක. මේකේ වයින්ඩින් එක නම් හොඳයි. මම මල්ටිමීටර් එකෙන් චෙක් කරගන්නවා හදන්න කලින් වයින්ඩින් එක. ඔයාලට පේනවා වයින්ඩින් එකේ ප්‍රතිරෝධය තියෙනවා. ඒ කියන්නේ වයින්ඩින් එක වැඩ කරනවා. අපිට මේකේ රේසර් දෙක රීප්ලේස් කරලා මේ ෆෑන් එක හදාගන්න පුළුවන් මේ සිවිලින් ෆෑන් එක. අපි මේ විදිහට මුලින්ම මේක සුද්ධ කරගන්න ඕනේ. ඔයාලා කන්ටැක්ට් ලින් හරි කැරසින් ඔයිල් හරි දාලා මේක සුද්ධ කරගෙන පිහදගෙන මේ වගේ බ්‍රෑන්ඩ් නිව් බෑරින් එක දාන්න කලින් ඔයාලට ඒක ඇතුළට ග්‍රීස් ටිකක් දාගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේක කැම්පේනින් එවද්දී ග්‍රීස් ගොඩක් ෆිල් කරලා එවන්නේ නැහැ යාලා. සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් තමයි දාලා එවන්නේ. ඔයාලා ග්‍රීස් දැම්මොත් මේකට තව කල්පයක්ම වැඩි වෙනවා. හැබැයි හොඳ ග්‍රීස් එකක් දාගන්න අර කහ පාටට තියෙන සාමාන්‍ය නිකන් ලූස් ග්‍රීස් එක නම් දාන්න එපා. ඒක දැම්ම කියලා ඒක තියෙන්නේ නැහැ වැඩි කාලයක් ඇලිලා. මේ විදිහට දාලා මේ විදිහට කප් එක වහගන්න. මම දෙපැත්තෙම මේ විදිහට ප්ලාස්ටික් කවර් එක ඇරලා මේ ග්‍රීස් පුරවගෙන බෑරින් එකට බෑරින් එක සම්බන්ධ කරගන්නවා මේකේ තියෙන ප්ලේට් එකට. මම බෑරින් එක වටේටත් ග්‍රීස් චුට්ටක් දාගන්නවා. මොකද මේක එතකොට බෑරින් එක අපිට ෆිට කරගන්න ලේසියි මේකේ බොඩි එකට. මේ විදිහට තියලා තට්ටු කරලා අපිට පුළුවන් බෑරින් එක මේකට සම්බන්ධ කරගන්න. මේ වගේ බෑරින් එක හරියටම ලෙවල් එකට බස්ස ගන්න පුළුවන් අපිට ඇතුළට. මේ තියෙන්නේ ෆෑන් රවුටර් එක. අපි මේකත් මේ විදිහට බොඩි එකට බස්ස ගන්නවා. මේ විදිහට තිබ්බ විදිහටම ෆිට කරගන්න ඕනේ ඒක හරියටම. නැත්නම් එන දාද්දි වලට කරදර වෙනවා. ඊට පස්සේ අපි මෙතනටත් ග්‍රීස් පොඩ්ඩක් ගාගමු. ඔතන නම් ස්ප්‍රින් එක තමයි සෙට් වෙන්නේ. ස්ප්‍රින් එක කැරගෙන්නේ නැහැ. යා අල්ලන් ඉන්නවා. අර ෆෑන් පෙති කැරගෙද්දි පොඩ්ඩක් ඉස්සෙන්න බෑරින් එක මැද්දට තමයි ෂාෆ්ට් එක එන්නේ. ෂාෆ්ට් එක කැරගෙන්නේ නැහැ. ෂාෆ්ට් එක එකතැනම තියෙනවා. ඒකට බෑරින් එක තමයි කැරගෙන්නේ මේකේ බොඩි එකත් එක්ක. ෂාෆ්ට් එක කෙලින්ම අපේ මේ වහලෙට හරි ස්ලැබ් එකට හරි සෙට් වෙනවා දාන ඇන්කර් එකේ. අපි මේ විදිහට මෙතනට වයර් ටයි එකක් දාලා තද කරගන්නවා. මොකද මේකේ තිබ්බ වයින්ඩින් එකේ වයර් ටයි එක කැඩලා මම ඒකට වයර් ටයි එකක් දාගන්නවා. කාලයක් යද්දි ප්ලාස්ටික් දිරනවා ඇතුලේ. ඒකින් හින්දා වයර් ටයි කැඩලා ඇත්තේ. මේ විදිහට මම ෂාෆ්ට් එකට ග්‍රීස් ටිකක් දාගන්නවා. ෂාෆ්ට් එකට නම් ග්‍රීස් ටිකක් වැටෙන්න ඕනේ. මොකද ෂාෆ්ට් එක රේසර් එකත් එක්ක මේ ෂාෆ්ට් එක කැරගෙන්නේ නැහැ. රේසර් එක කැරගෙන්නේ ෂාෆ්ට් එකත් එක්ක හින්දා. මේ විදිහට මම උඩ රේසරේ සෙට් වෙන තැනට ග්‍රීස් ටිකක් දාගන්නවා ෂාෆ්ට් එකට. ඊට පස්සේ අපිට පුළුවන් උඩ බොඩි එක මේක තද කරගන්න. මේකේ වයර් ටික කෙලින් උඩට තියලා ඔයාලට පුළුවන් ෆ්‍රේම් එක මේ විදිහට පල්ලෙහාට දාන්න. මේක හරියට බැලන්ස් එකේ දැම්මොත් ටක් ගාලා ෆිට වෙනවා යටට රේසර් එක. ඊට පස්සේ බොඩි එක යන ටික මේ වගේ එක ගානකට තද කරගන්න ඕනේ. ඔයාලා අතින් තද කරද්දි ඇන තුන එක සමානව වගේ අල්ලන්න ඔයාලට තේරෙනවා. නැත්නම් එක පැත්තකට බර වුණාම සමහරලාට ෂාෆ්ට් එක ඒ පැත්තට නැවෙන්න බලන. ඒකට බදන්න බලනවා ඇතුලේ. මේ විදිහට මල්ටිමීටර් එකෙන් මම මේක විදිහට මේ ප්‍රතිරෝධය බලනවා. මේකේ ස්ටාර්ටින් වයින්ඩින් එකේ රනින් වයින්ඩින් එකේ රෙසිස්ටන්ස් එක බලලා අපිට පුළුවන් වයර් ටික අමුණ ගන්න. අපි දැන් මේකේ පරණ කැපැසිටර් එක චෙක් කරලා බලමු. ඔයාලට පේනවා 3.0 UF එකක් තියෙන්නේ. මම චෙක් කරලා බැලුවා මේකේ හොඳටම හොඳයි තියෙන කැපැසිටර් එක. මට මේකම යූස් කරන්න පුළුවන් මේකට. දැන් මම කරන්නේ මේකේ බොඩි එක ෂෝට්ද බලනවා. වයින්ඩින් එකත් එක්ක ඒකේ ෂෝට් එකක් නැහැ. ඒකින් හින්දා මේක සෙට් කරලා බොඩි එක සෙට් කරගන්න පුළුවන්. පරණ කැපැසිටර් එකම සෙට් කරගෙන මම මේ විදිහට මේකේ ඉතුරු පාර්ට්ස් ටිකත් මේකට සෙට් කරගන්නවා. සේෆ්ටි එකට දාලා තියෙන මේ වගේ ක්ලිප් කෑලි ඔයාලා අනිවාර්යෙන් දාගන්න. මොකද මේක තිබ්බහම නට් එක බුරුල්ුණත් ගැලවිලා හැලෙන්නේ නැහැ. නට් එක මේ අල්ලන් ඉන්න හින්දා ඉතින් එහාට ට්‍රේඩ් එකකින් කැරකිලා එන්න බෑ. ඔයාලා මේ වගේ තියෙන කෑලිත් ආයි තිබ්බ විදිහටම දාගන්න. ඊට පස්සේ මේකට අපි වයර් දෙකක් අමුණගෙන මේක පවර් එකට දීලා අපි චෙක් කරලා බලමු කොහොමද ෆෑන් එක
කැරගෙනවද කියලා. සමහර විට ඔයාලා තියෙන සීලින් ෆෑන් වැඩ කරන්නේ නැති කැපැසිටර් එක අඩු නොවි බෙයාරින් සවුත් වෙලා වෙන්න පුළුවන්. සමහර විට සීලින් ෆෑන් එකේ වයින්ඩින් එක සවුත් වෙලා වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන්. ඔයාලට පේනවා දැන් සීලින් ෆෑන් එකට පවර් එක දුන්නාම සීලින් ෆෑන් එක හොඳටම වැඩ කරනවා. කලින් තිබ්බා වගේ හිර වෙන ප්‍රශ්න මොකුත් නැහැ.